විශ්වාසයක් තිබෙන නිසා මේ ආයතනයට අපි ආගම් ભેදයක් බලන්නේ නැතුව මේ ස්ථානයට අපි හින්දු ඉස්ලාම් අයවැඩින් ක්‍රිස්තියානි පූජ්‍ය බුදුමන්ට තමයි මේ කාර්යභාරය කාර්යය අද ඊට සුළු මොහොතකට ප්‍රධාන අපි වෙනම සියලුම ආගමික පූජ්‍ය බුදුමන්ලාගේ එකතුවෙන් අපි සර්වාගමික පූජාවක් එකතු වෙලා ආශිර්වාද කරා මේ අමාරුවට පස්සේ සිදු වෙනාටම ඒ වගේම නියගිය සියලු දෙනාම සිහිපත් කරලා අපි දුන්නා. අපි දිගින් දිගට මේ කාර්යය යෙදෙන අපි දුවම් මට්ටමේ අපේ ශක්තිය යොදලා මේ අවතමිත ජනතාව යලි අගිත සිදුවීම සඳහා රට ගොඩනැගීම සඳහා දෙන්න තියෙන සියලුම දායකත්වය අපි ජාති ආගම් දේශිකව එකතු වෙලා සාර්ථක වෙන බව මේ අවස්ථාවේදී මේ දිනේදී කුකුසු වෙලාවේදී රටක් දේශවල අක්ලා තියෙන වෙලාවේදී ආගම් වේදික විතරව අපි සියලුම පුදුමවල ඉන්න ඔවුන්ගේ දුක අපේ දුකයි ඔවුන්ගේ වේදනාව අපේ වේදනාවයි ඔවුන්ගේ අසරණකම මේ වෙලාවේදී තියෙන දේවල් ඔක්කොම වතුර ගහගෙන ගිහිල්ලා තියෙන සම්පත නැති වෙලා ඉතින් මම හිතනවා ඔවුන් නගා සිටින කර්තව්‍ය උදෙසා සුළුෙන් හරි පරිත්‍යාගයක් දෙන්න ලැබුණේ නැහැ. පොදු හර්ෂයක් වෙනසක් විශේෂයෙන්ම අද දිනේදී අපි මනසස් දරන මෙම විශේෂ මේ දරන ආයතනයේට අපි ආවේ සර්වාගමික නායකයන් රෝද බෙදගෙන අත්වල බෙදගෙන අපේ නායක ස්වාමීන් වහන්සේ අපි හින්දු පුරපල්තුමා පිටුල් පියතුමල්ලාත් එක්ක මුස්ලිම් නියෝජන කරන ඉස්ලාම් ආගම නියෝජන අපි අත්වල බෙදගෙන ආවේ මනසස් දරන්නට මේ ආපදාවට පීඩනයට ප්‍රති ජනතාවට ලොකු සේවාවක් මේ දෙරණ මාධ්‍ය ආයතන අරහා වගකීම සහිත මාධ්‍ය ආයතනයක් විදිහට ලොකු සේවාවක් කරන අපි දකිනවා. මේක ඉතාමත් අපි අගය කරන ආගමික නායකයන් වශයෙන්. ඇත්තටම රටේ මාධ්‍ය ආයතනයක් මෙවැනි අවස්ථාවේදී මොනවද කරන්න ඕනේ? ඒක හරියාකාරව කරන්න මාධ්‍ය ආයතනයක් විදිහට අපි ස්තුතිවන්ත වෙනවා. එම නිසා තමයි අපි අපිට පුළුවන් ආහාර උපහාර මේ අවස්ථාවේදී පීඩාවට ජනතාවට ලබා දීමට මනුෂ්‍ය දරන මේ ආයතනයට අපි ආවේ. අපි ඒක බාර දුන්නා. අපිට විශ්වාසයි මේක අවශ්‍ය ජනතාවටම යයි කියලා. අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මනුෂ්‍ය දරනත් එක්ක අත්වල බෙදගෙන මේ සත්කාරයට උපරිම සහයෝගය ලබා දෙන්න අසරණ වෙච්ච ජනතාවට පුළුවන් උපහාර කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපිට කරන්න පුළුවන් දවල් අපි ආශිර්වාද